Hi guys, welcome back to channel. අද මම කතා කරන්නේ කොහොමද deadlift එක හරියට ගහන්නේ සහ ඒක කොහොමද හරියට කරන්නේ ප්‍රොසෙස් එකේ ලැබෙන benefits ඒ deadlift එක කරන අතරතුර කරන්න පුළුවන් වැරදි සහ ඒක කරන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් සරල warm up ටිකක් ගැන. Let's go guys video. හරි පළවෙනි එක ගත්තොත් මේ deadlift එක කියන්නේ strength training කියලා exercise එකක්. ඒ කියන්නේ compound exercise එකක් කියලා කියන්නේ. හැම මසල් එකකටම බලපානවා මේ deadlift කියන exercise එක. compound exercise එක කියන්නේ අපේ ඇඟේ core එකට back එකට arms වලට chest එකට ඊට පස්සේ leg වලට glutes hamstring calf මේ හැම දෙයකටම බලපානවා කියන්නේ ඒ compound exercise එක හැම මසල් එකකටම මේ deadlift කියන්නේ strength training එකක් කියන්නේ compound exercise deadlift එක ගොඩක් benefit වෙනවා gain muscle gain කරන ගොඩක් කරගත්ත වෙනවා ඊට පස්සේ increase testosterone ඊට පස්සේ increase metabolism ඔය ගොඩක් දේවල් වලට මේ deadlift කියන exercise එක ගොඩක් වැදගත් වෙනවා ඒ වගේම ඇත්ලටික් කරන අයටත් පවර් ලිෆ්ටිං කරන අයටත් බොඩි බිල්ඩින් කරන ඕන කෙනෙක්ට මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන් තමන්ගේ බොඩි වර්ධනය කරගන්න ඩෙඩ්ලිෆ්ට් එක ගහන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් ඒක සරල warm up ටිකක් මම කියනවා කියලා පළවෙනි ගත්තොත් plank 20 to 30 second කරන්න ඩෙඩ්ලිෆ්ට් එකට යන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ගත්තොත් side plank එක ඒකත් හොඳ warm up එකක් ඩෙඩ්ලිෆ්ට් ගහන්න ඉස්සෙල්ලා ඒකත් 20 to 30 second පස්සේ ගත්තොත් hello body hold එකත් ගොඩක් හොඳ warm up එකක් වඩ කරන්න පුළුවන් විනාඩි 10ක් විනාඩි 20ක් 30ක් ඇතුළත ඒ තුන කරලා ඔයාලට හොඳ deadlift performance එකක් ගන්න පුළුවන් ඒ තුන කරලා ඒක හොඳ core exercise එක core එක warm up කරලා core exercise එක යන්න ගොඩක්